හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මේ වීඩියෝ එකත් මම ආච්චිලාගේ ගෙදර ඉද්දි ගත්ත වීඩියෝ එකක්. ඔයාලා මගේ කලින් vlog එකේ දකින්න ඇති මේ ඉර පායනකොට වැවේ තියෙන ලස්සන කොහොමද කියලා. ඒ වෙලාවේ ගත්ත වීඩියෝ එකක් තමයි මේක. ඉතුරු ටික මං කොහොම හරි මේ ඉර පායනවා බලලා ආපහු ගියා ආච්චි තේ හදලා මට තේ එකක් බොන්න එන්න කියලා කතා කරා. මං ආපහු ගියා පොඩි වෙලාවක් ඉඳලා. තේ කාච්චිලා ගෙදර බොනකොට මේ මල්ලි කතා කරලා කිව්වා අක්කේ මේ වැවට එන්න මේ වැවේ අලියෙක් ඉන්නවා කියලා. මොකද මේ වැවෙන් එහා පැත්තේ තියෙන ලොකු කැලයක්. ඔයාලට මේ වීඩියෝ එකේ පෙනෙයිද කියලා දන්නේ නැහැ. මම zoom කරනවා අර ඔන්න ඔතන මේ හරි මැද්දේ වගේ ඉන්නවා එක අලියෙක්. ඒ කියන්නේ එයා වතුරෙනුත් යනවා ඊට පස්සේ ආපහු ගොඩටත් යනවා. ඒත් එක්කම මේ අර හවසට මාළු අල්ලන්න දැල් දාන අය උදේට යනවලු ඒව ගලවන්න. ඉතින් එහෙම යන එක මාම කෙනෙකුත් එතන ඉන්නවා. අර ඔයාලට පේනවා ඇති ඔරුවේ යත් ඉන්නවා. එහා පැත්තෙන් අලියත් ඉන්නවා. මේ ඒත් එක්ක මේ තව සතෙකුත් සතර යනවා. මම ඒකත් වීඩියෝ එකකට ගත්තා. ඉතින් හරි ලස්සනයි. අර දැකලා නැති ඒවා දකින්නකොට මේ කොහොම හරි ඒ අලිය මේ හෙමීට යා ඉන්න තැනටම ආපහු හෙමින් ගියා. කොහොම හරි ඒ හැමදේම බලලා ආපහු ඉතින් ආච්චිලා ගෙදරට ආවා. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් එකතු වෙමු.